ජසුපීටයි ප්‍රමන්ත සහෝදර සහෝදරයන් අදරුදුවේ පුතේ. දේවන්දනා වර්ෂයේ තවත් අලුත් කාල පරිච්ඡේදයක් තමයි අලුබදාදා දවසෙන් අපි ආරම්භ කරන්නේ. අලුබදාදා දවස චතාරික කාලයට ප්‍රවිෂ්ඨ වීම. චතාරිකය කොරොස්මය කියලා කියන්නේ ජේසුගේ දුක වේදනා මරණය ගැඹුරින් මෙනෙහි කරන්නට අපට ආරාධනා කරන කාලයක්. ඉතින් චතාරික කාලය ආරම්භ කරද්දි අලුබදාදා දවසේ අපේ නලල අලුව වලින් තවරා ගනිද්දි අපිට සිහිපත් කරනවා අපි කවදාරි දවසක මේ දූවිල්ලට හැරෙනවා ජීවිතය අස්තීර. ඉතින් මෙම කාල පරාසය තුළ අපගේ භක්ති අභ්‍යාසයන් වත්පිළිවෙත් අපට දායාද වෙලා තියෙන්නේ ඇතුළාන්ත නවෝදයක් කරා. මේ සඳහා අපගේ අවධානය යොමු කරන්නට අපට ආරාධනාවක් ලැබෙනවා. චතාරික කාලයේ පුරාවටම දිව්‍යායන තේමා පටුන අපි අරගෙන තියෙන්නේ ජෝවෙල් දිවස් ප්‍රසාදිවරයාගේ පොතෙන් දෙවන පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. වතිරාගෙන නව සිතිරාගෙන සම්බුදුරජාණන් වහන්සේ වෙතට ගමන් කිරීම. මේ තේමා පාඩේ තමයි සමස්ත චතාරිකේටම විශේෂාකාරයෙන් ආරාධනාවක් ලබා දෙන්නේ. මේ ආරාධනාවට අපි කොයි ආකාරයට සම්බන්ධ වෙනවද කියන එක අපි කල්පනා කරමු. ඔබ සියලු දෙනාටම දෙසු.